සනක් දමම් අයිවන් ඕගොල්ලෝ දන්නවා අද ඕගොල්ලෝ හොයෝ හිටපු තැනක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දමම් එක යට වටින වීඩියෝ එකක්. ඉතින් හරි ඉතින් දමම් අයිවන් දමම් හැමෝම හොයන රසට කන්න පුළුවන් තැනක් ගැන කතා කරන්න යන්නේ. කැන්ඩි රෙස්ටුරන්ට් ඔයගොල්ලෝ හැමෝම දන්න උස්මාන් අයියා කඩේ. ඉතින් ඕගොල්ලන්ට මම ඩිලිවරි පාසුකම ගැන අද කියලා හදන්නේ විශේෂයෙන්. මොකද හැමෝම අහන කතාවක් තමයි ඩිලිවරි කරගන්න බැරිද අයියා කියලා. ගොඩක් කැන්ඩි රෙස්ටුරන්ට් එකේ ඉතින් අපි බලමු ඒගොල්ලෝ මොනවද ඩිලිවරි කරන්න පුළුවන් දමම් එකේ මොන ඒරියා එකකටද කියලා. ඉතින් ඔන්න කැන්ඩි රෙස්ටුරන්ට් තියෙනවා කලිදිය රෝඩ් එකේ. ඕගොල්ලන්ට හොයාගන්න ලේසි. මම ලොකේෂන් එක ප්‍රස් කමෙන්ට් එකේ වගේම ඕගොල්ලෝ ලොකේෂන් එක මම අනිවාර්යෙන් ටැග් කරලා තියෙනවා page එකේ. ඉතින් ඉදිරියට බලමු පැතුලට කියලා බලමු මොනවද තියෙන්නේ කියලා උස්මාන් අයියාගේ ආව. මේන් අපේ උස්මාන් අයියා කැන්ඩි රෙස්ටුරන්ට් අධිපති. ඉතින් උස්මාන් අයියා කොහමද මේ මොනවද අවුරුදු උත්සවයේ අපේ ස්පොන්සර් කරපු අයියා කෙනෙක්. ඉතින් කැන්ඩි රෙස්ටුරන්ට් එක ගැන ඔයගොල්ලන් ඩිලිවරි ගැන පහසුකම් අද අපි විශේෂයෙන් කතා කරනවා. ඉතින් උස්මාන් අයියා ඔයාගේ කඩේ මොනවද තියෙන්නේ? අපේ ලංකාවට ගන්න පුළුවන්. මොනවද කන්න පුළුවන්? ඔයගොල්ලෝ හදන්නේ මොනවද? කොත්තු? ඔව්. එතකොට රයිස්? එතකොට රෝල්ස්? සෝඩිස් ඕන වර්ගයක් ඔයගොල්ලෝ ගාව තියෙනවා. හරි. එතකොට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඔයා දන්නවා ඩිලිවරි පහසුකම ගැන. ඔයගොල්ලන් ඩිලිවරි කරන්න පුළුවන්. දමම් මේක. ඔයගොල්ලෝ මොන ඒරියා වලද ඔයගොල්ලෝ ඩිලිවරි කරන්න පුළුවන්? දමම් ඒරියාවට ඔබාට අසීසියා පැත්තේ දමමවට සීකෝ අදාම පැත්තේම ඔව් මේ අවට තමයි ඩිලිවරි කරන්නේ. ඩිලිවරි කියන්නේ කිලෝමීටර් 40 45 යවට ඩිලිවරි යනවා. හරි. කිලෝමීටර් 45ක් ඇතුළත ඔයගොල්ලන් ඩිලිවරි කරන උස්මාන් අයියා. ඉතින් පොඩි charge එකක් එකට ඇඩ් කරනවා. මොකද ඔයගොල්ලන්ට ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ලංකාවේ කටරහට කෑම ගන්න පුළුවන් තැනක් ගැන කැන්ඩි රෙස්ටුරන්ට් දමම් කලිදිය රෝඩ් එකද මේක? කලිදිය රෝඩ් එකේ කොතනද හරියට තැන කියන්න බලන්න. මිනාපෝට් නෙස්ටෝ එකට ඉස්සරහ. මිනාපෝට් නෙස්ටෝ එකට ඉස්සරහා තියෙන ඔන්න ඔයගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ෂෝටිස් වර්ග වගේම කොත්තු රයිස් හැමදේම ඕන දෙයක් මෙයාගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට විශේෂයෙන් දෙයක් පෙන්වන්න තියෙනවා. මේකේ තියෙනවා ලංකාවේ බිස්කට් වර්ග. එතකොට මාමයිට් ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕන ජින්ජර් බිස්කට් ජෑම් තියෙනවා ටූන එක තියෙනවා මන්චි එකේ ගහන චොකලට් බිස්කට් එක තියෙනවා සුපර් ක්‍රීම් කේකර් එක තියෙනවා චොකලට් පෆ් එක තියෙනවා ලෙමන් පෆ් එක තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මැගි පිටිකර පොල්ගිරි එක තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට ඩිලිවරි කරගන්න පුළුවන් උස්මාන් අයියා කන්ටැක්ට් කරගෙන මම නම්බරේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රස් කමෙන්ට් එකේ හෝ WhatsApp එකට මැසේජ් එකක් දාලා ලොකේෂන් එක එවන්න. උස්මාන් අයියා ඔයගොල්ලන්ට ඩිලිවරි කරයි ඔයගොල්ලන්ගේ ළඟටම. ඉතින් හරි පිටිකර පොල්ගිරි එක තියෙනවා මැගි එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඒ වගේම මාමයිට් එක ලංකාවේ මාමයිට් හොයන අයට ඔන්න ඒ වගේම සමපෝෂක තියෙනවා සිද්ධාලේප අසමෝදගම් එක තියෙනවා. ගොඩක් අය අහලා තිබ්බා. ඔන්න අසමෝදගම් එක තියෙනවා කැන්ඩි රෙස්ටුරන්ට් එකේ අමතක කරන්න එපා. හැබැයි දමම් සමපෝෂක තියෙනවා. ඒ වගේම හරිස්චන්ද්‍ර නූඩල්ස් එක ගොඩක් අය අහලා තිබ්බා මේක. ඔන්න ගෙන්න ගන්න පුළුවන් ඔයගොල්ලන් ඩිලිවරි දමම් ඇතුලේ කිලෝමීටර් 40ක් 45ක් ඇතුළත ගෙනත් දෙනවා. උස්මාන් අයියා ඩිලිවරි කරනවා ඔයගොල්ලන්ට. ඒ වගේම හරිස්චන්ද්‍ර තෝසේ මික්ස් එක තියෙනවා. ඔන්න උඹල කඩ තියෙනවා. නයිස් එක තියෙනවා. ඒ වගේම මේකත් මැගි පිටිකර පොල්ගිරි මේ ගොඩක් අයට වටිනවා මේක. ඉතින් අහලා තිබ්බා ලංකාවේ පිටි එක. ඒ වගේම MD ජෑම් එක. ඔන්න තියෙනවා දියුල් එක. ඒ වගේම අපි හැමෝම ගොඩක් හොයන දෙයක් තමයි ඕගොල්ලෝ හිතන්නේ නැහැ මෙහි තියෙයි කියලා. මේ ඔයගොල්ලෝ හැමෝම හොයන ටොපි එකක් මේක. ඇක්ස් එකනේ. මේ ඇක්ස් ටොපි එක තියෙනවා මෙහෙ. ඔන්න මේ හිතයි තියෙනවයි කියලා ගොඩක් අය හිතන්නේ නැහැ. ඔන්න ටොපි තියෙනවා. උස්මාන් අයියා ගාව මේ ඔක්කොම ඔයගොල්ලන්ට ගන්න තියෙනවා. ඉතින් ගොඩක් අයට සමහර ගෙවල් වල කරන්ට් ඕල් පෙත්තක්වත් දෙන්නේ නැහැ කියන ගෙවල් වල සමහන් එකක් අයියේ නැද්ද කියන ගෙවල් වල ලක්පේයක් හොයාගන්න ලෙඩක් හෙම්බිරිස්සාවක් වුණකට හැදිච්ච ලාකට ඔයගොල්ලන්ට ගොඩක් පටින දෙයක් තමයි මේ සමහන් එක ඔයගොල්ලෝ දන්නෝ. ඒ වගේම තව එකක් තියෙනවා ලක්පේ පස්පංගුව තියෙනවා. ඔයගොල්ලෝ මේ ලක්පේයාවක් තියෙනවා පස්පංගුව. ඉතින් ඔන්න ලංකාවේම හදපු එකක් සිතුමිණ නිෂ්පාදන අක්කර 14 මිල්ලවත්ත බටපොළ. ඒ වගේම හාල් තියෙනවා. ඔයගොල්ලෝ පේනවා රතු හාල්. රතු හාල් එක තියෙනවා ලංකාවේ හදන ආර්යා කියලා.
ඉතින් ඔන්න ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. සමහර ගෙවල් වල පැනඩෝල් පෙත්තක්වත් දෙන්නේ නැහැ කියන ගෙවල් වලට ඔයගලන්ට මේක ඩිලිවරි කරගන්න පුළුවන්. පැනඩෝල් තියෙනවා. මේක ඇවිල්ලා පොලොස්. ඔන්න පොලොස් එක තියෙනවා MD ලාගේ ගහන. ග්‍රීන් ජැක් කාරි ඔන්න MD ටින් කරපු එක තියෙනවා මේක. මම ඔයගලන්ට පුළුවන් පොඩි charge එකක් ඇඩ් වෙනවා ගෙන්න ගන්නවට. මොකද ඒගොල්ලොත් පෙට්‍රල් පුච්චගෙන ඔයගලන්ට ගෙනත් දෙන නිසා ඉතින් ඒක ගොඩක් වටිනවා ඩිලිවරි පහසුකම. මොකද හයිල් එක තාම ජෙඩ්ඩා වල රියාද් වලත් ගොඩක් අය අහලා තිබ්බා. නමුත් ඩිලිවරි ඔප්ෂන් එකක් අපිට තිබ්බේ නැහැ. මම ඒකත් ළඟ තිබ්බ කරනවා. ඒක දමාම් එකේ වලට මේ ටික ගෙන්න ගන්න පුළුවන්. මේක ඇවිල්ලා chili paste එක. ඉතින් අපේ ලහිරු වීර account කියනවා මේක recommend කරනවා මේක මාර රහයි කියලා. ඉතින් ඔයගලන්ට මේක ගෙන්න ගන්න පුළුවන් උස්මාන් අයියාගේ. ඒ වගේම සැමන් එක ඔන්න සැමන් එක තියෙනවා ඔයගලන්ට මැකරල් ෆිෂ් ඔයගලන්ට මේක ගෙන්න ගන්න පුළුවන් කොලින් වේරහැර බොර්ලස් ගමු ශ්‍රී ලංකා කම්පැනි එක නම් දන්නේ නැහැ නමුත් ඔන්න සැමන් තියෙනවා ඒ වගේම ලෙමන් පෆ් තියෙනවා ඉතින් මේකේ තව තියෙනවා ඔයගලන්ට ක්‍රීම් කැකර් මේ තියෙන්නේ මන්චි සුපර් ක්‍රීම් කැකර් කිතුල් පැණි ඔන්න කිතුල් පැණි තියෙනවා ඔක්කොම දේශීය ලංකාවේ හැම අයිටම් එකක්ම ගැන්ඩි රෙස්ටෝරන්ට් එක උස්මාන් අයියා ගාව තියෙනවා ගොඩක් රියාද් එකෙත් නැති දේවල් මන් දන්නේ නැහැ මෙහි දමාම් එකේ තියෙනවා ඒ වගේම මංචි ෂෝට් කේක් මිල්ක් බිස්කට් එක තියෙනවා ඒකත් මේක මාර රහයි මේක මමත් කනවා ඉතින් ඒ වගේම හවයින් කුකීස් ඔයාලට මතකයි ඒ කාලේ ඉඳන් තියෙන බිස්කට් එකක් මේකත් මාර රහයි ඉතින් කැමති අයට පුළුවන් මේ ඔක්කොම ටික ඕගලන්ට පුළුවන් ඩිලිවරි කරගන්න ඕගොල්ලන්ගේ ළඟටම හැබැයි මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ දමාම් විතරයි මේ ඩිලිවරි එක තියෙන්නේ. ඉතින් දමාම් එකේ ඉන්න හවුස් මේඩ් ඕන කෙනෙක්ට පුළුවන් මේක ගෙන්න ගන්න. ළඟටම ඕගොල්ලන්ට උස්මාන් අයියාගේ නම්බරේ මම කියනවා ඕගොල්ලන්ට. ඉතින් උස්මාන් අයියාගේ නම්බරේ කියනවා නම් අධිපති කැන්ඩි රෙස්ටෝරන්ට් 0.55 41 67 875 0.55 41 67 875 WhatsApp තියෙනවා WhatsApp එකට ඔයගොල්ලෝ මැසේජ් එකක් දාලා උස්මාන් අයියාට ලොකේෂන් එක එවන්න. එයා ඔයගොල්ලෝ ඉන්න තැන් වලට ඩිලිවරි කරනවා දමාම් එකේ ඕනම තැනකට. ඉතින් රෙස්ටෝරන්ට් එකේ ඔයගොල්ලෝ විස්තර දැනගන්න ඕන නම් 0.59යි 2.3යි 48යි 67 ඔන්න ඒ නම්බරේ රෙස්ටෝරන්ට් එකේ ඉතින් ඔයගලන්ට මම ඉස්සෙල්ලා කිව්ව නම්බරේට උස්මාන් අයියට කතා කරන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න ලොකේෂන් එක එවන්න. එයා ඔයාලා ඉන්න තැනට අනිවාර්යෙන් මේ ටික ගෙනත් දෙනවා අනිවාර්යෙන්. ඉතින් හැමෝටම එහෙනම් තව විශේෂ දෙයක් කියන්න ඕනේ පොසොන් එකට පොසොන් කලාපයක් තියෙනවා. ඒ පොසොන් කලාපේ අපේ කැන්ඩි රෙස්ටෝරන්ට් එකේ අධිපති උස්මාන් අයියා ඒකටත් මූලික දායකත්වයෙන් ඒකත් කරන්නේ උස්මාන් අයියාගේ. ඉතින් පොසොන් වෙසක් කලාපේ ඔයගලන්ට මම පොසොන් කලාපේ පොසොන් මාසේ තියෙන ඔයගලන්ට මම ඒක ගැන විස්තරයක් ඉදිරියට කියනවා. කවද්ද ඩේට් එක කවද්ද තියෙන්නේ කින්දමන්ද විස්තරේ හැමදේම ඔයගලන්ට විස්තර ඇතුව කියනවා. ඉතින් අද රෙස්ටෝරන්ට් එක ඔන්න කැන්ඩි රෙස්ටෝරන්ට් එකේ දමාම් වලින් උස්මාන් අයියා දමාම් එකේ තියෙන කැන්ඩි රෙස්ටෝරන්ට් එකෙන් අපි අදට නවතිනවා. ඉතින් ඉදිරියට තවත් වීඩියෝ ගේනවා දමාම් එකේ. ඕගලන්ට වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක හිතනවා. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් ලයික් කරන්න, අනිවාර්යෙන් ෂෙයා කරන්න. දමාම් එක ඇතුළ අනිවාර්යෙන් ෂෙයා වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ නිසා මම අද ඇවිල්ලා හොයලා ඔන්න ඕගලන්ට ඩිලිවරි පහසුකම හොයලා දුන්නා. ඉතින් හැමෝටම හැමදාම ආදරෙයි. කස්සකේස්සේ YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම TikTok එකත් follow කරන්න. කස්සකේස්සේ page එක අනිවාර්යෙන් follow කරන්න. ඉතින් හැමෝටම එහෙනම් ජය වේවා.